we can invest people. එල්ල කිරි. දැන් වෙලාව 2:20යි පාන්දර. අපි පොතුවෙන් 3:20ට බස් එක ගන්න තමයි යන්නේ හිතන් ඉන්නේ. බලමු. ටයිම් නැති වේද බලමු. මට බස් එක යන්න පුළුවන් මට. කෝල් මීඩියම්. 5කට? ඔව්. 5 කියන්නේ කෝල් මීඩියම්. ඈ? ඔප්ෂන් දෙකයි තියෙන්නේ. එක හිටා යන්න ඕනේ නැත්නම් මේක ඉඳලා ඊදාරි එන පොලිමේ එක නැගලා යන්න ඕනේ. එන්න මේක ඉමුනේ. දෙක එකයි කරන්නේ. හිටා යන්න කරලා ඉන්නේ පොලිමේ. ඒක හිටා යනවා කියන්නේ 4 වෙනකන් හිටා යන්න එපා බා. 60 වලට යන එක බහින්නේ නැහැ කොහොමද? මෙයාගේ අහලා ඊට පස්සේ කියනවා. ආස්ත්‍රාව කරන්න ගිහින්. බස් එක. කොයිද හැටන් ඇවිල්ලා සයිවර් කනවද? යෝ සයිවර් අය තනි බස් එක කරා යන්නේ අපි දෙන විතරයි විරිපාදේ. දැන් මේකයි කතන්දරේ. ඔයාලා අවාරි සිවිපාදේ එනවා නම් මොකද කරන්න ඕනේ? එතන පොලිසියට අයිඩෙන්ටිටි ගන්නවා කියලා එතකොට පොඩි නෝට් එකක් දානවා අවසර කියන්නේ එච්චර තමයි ඉතින්. එයාලා නෝට් එකක් දා ගන්නවා එන ගාන දා ගන්නවා. ඒ ටික තමයි. ඊට පස්සේ ඉතින් ගියන් පිටේ යන්නයි තියෙන්නේ. අද නම් වීකෙන්ඩ් ඉඳ කට්ටිය ඇවිල්ලා ඉන්නවා. කට්ටියත් ඉන්නවා. ගිහිල්ලා බලමු. මේලාට මේ නල්ල තන්ගෙන් කඩ ඇල්ල බලන්න ඔයාගෙන් දෙවා මේ ඕනියම අරන් එන්න මේ කෙනෙක් මෙහෙන් ගන්න ආවා. ඔක්කොම වහලා තියෙන්නේ බල්ලෙක්වත් නැහැ. අඩෝ මේක තමයි මම තිරීපා දෙනවා කියන්නේ බලපන්. අවසානට ගන්නවා නම් මේක කඩයක් තියෙනවා හැබැයි. කඩ ටිකක් තියෙනවා. තියෙනවනේ අර තියෙන රේන් කොට් එම්බ. මේ කවුරුත් යන්නේ නැහැ කියලා හිතන් හිටියට මං හිතන්නේ අවාරද ගොඩක් කට්ටිය යනවා. ඒකනේ බා. මම ඒක තරක් දැක්කා වාර දාලා තියෙනවා මේ උඩමල්ලු නේ වාරේ වගේ. දැන් අපි ආයි ආවා. ආවා මේ කඩේ පොඩ්ඩක් මතක් කරන්න මේ දුදී මමයි කඩේ. කඩේ මේ කොරෝනාට කලින් තියෙන්නේ. අපි වගේ කාලේ කකා ඉන්නේ බවල හැටන් වලින් අපි කන්න නැති වෙයි කියලා ආවා. ඒ වුණාට මෙහි කන්න නැති වෙනවා කියනවා සුපිරියද. කෑම හොඳයි. 250යි මදි කිව්වොත් තව දෙනවා පුතා ඇති වෙනකන් දෙන්න පුළුවන්. හොඳට කියලා දැන් තමයි යන්නේ අපි වෙලාව හරියටම 12:37යි. පරක් වෙලා තියෙන්නේ. කරන්න දෙන්නේ යා. ආයි අනික බස් එකක් තියෙන්නේ හෙට පාන්දර 4ක. අන්තිම බස් එක හවස 5ට. හවස 5ට. දැන් ඒකට කොහොමද ඉන්න බෑනේ. ආයි බස් එක තියෙන්නේ හෙට පාන්දර 4:00ට. දැන් අපි දන්නේ නැහැ මොකද කරන්නේ කියලා අපි යනවා. ඊළම් බලමු. කොහේ? අපේ ඉතින් පාදේ නැගෝ හන්දි කණේ දෙනවා වගේ. උච්චෙකුත් නැහැ. අතොත් ඉන්නවා. ඒකට පොලිසිය එකද ලියන්නේ ඊට පස්සේ මම මීරගෙන ගිහුවම දිමුණා. අයියෝ. ඊට කියනවා. ආතල්ලේ ඒ වගේ හොඳ ආතල්ලේ තී අද නම් කොහමද? කරලාගන්නේ ප්‍රශ්නේ නැහැ පහළ බයිනේ නැහැ ප්‍රශ්නේ මෙතන දැන් අපිට. ඉතින් බක පන්තිද දෙනවා වගේ ආවා. අයියෝ ගිහලා බලමු. පේනවනේ ආයි ඉතින් ආයි සුපිරිමනේ. සුපිරිම. මෙතන ෆොටෝ එකක් ගහන්න කරපු කෙලිය මතකනේ. ගිය පාර ඇවිල්ලා. අම්මා මේ මාරයි අප්පා දිව්‍ය ලෝකේ ගේට්ටුව ළඟ ඉන්නේ මං ගන්නම්.
දැන් ඉන්නේ කොහෙද? රතු පාලනේ. අපි අර තියලාම යනවා. 1:06යි. මොකද වතුර? යා ඇදලා. මේ කළු වඳුරේ. අඩු ආදරව. අඩු. යා. අපි ඇවිල්ලා අන්නතෙන්ට යන්න ඕනේ. ඉතින්නේ ගියලිත් පේනවා. යා. අපි දැන් ඉන්නේ සීතලංගලේ. තේින් පේනවනේ. වයින්නවා. මුදුන් බෑගෙන ඉන්නේ. අයිතින් ආතල් තමයි. මේ ඉන්නේ සීතලංගලේ දිගේ කෙලිනා චූටන්. මිදුම් බහිනා යාළුවනේ. මට උඩු ఈ వరింగో అడు వాతల్బా షా ఒడు మీబా ఈ సుపిరియే మీగా తేనవ జరానే కో అమ్మట సిరి on the view here. Ambo. Yo. Come on, me do. Come on, me do better than. Abia. අපි දැන් ඉන්නේ ඉදිකටු පානේ. ඉදිකටු පානේ. හැබැයි ඉතින් ඉදිකටු නූලු නෑ ගන්න. එන්නේ. ඔක්කොම අයින් කළානේ. මාරි වුණු ඔක්කොම අයින් කරලා දෙන්නේ.
ඒකත් හොඳයි බා. පාරේට බම් මෙතන කොහොමද අර පැකට් එහෙම අඩු මරුවා වැවිලා ගස් ටික ආතල්නේ අපි මරු ටයිම් එකේ සෙට් උනේ හැබැයි එන්න තමයි ඒසක් ගියොත් යන්නේ එන්න හටන් පාරයි රත්නපුර පාරයි සෙට් වෙන්නේ. ඊ මිහිවා අඩෝ ඒ පැත්ත නම් මරුවා. අර බලපන්. අම්මෝ යන්නේ. කොහොමද විව්වේ? ආයිදින් වචන නැහැ. ඒ මගේ කුඩේ ගනි. ඔඩෝ කොහොමද විව්වේ? කොහොමද වාරෙද්දි මේකේ පොලිම සැපනේ ඇස්ස හොඳටම රෝල් වෙනවා නම් රේන් කොට් එක ගන්න එන්න. ඔව් මේ පේනවනේ කාල කන්නේ වගේ ඇවිල්ලා. ඉතින් කියන්නේ යන්නේ නෝ. වැස්ස මහගෙදර ඉන්නේ. මහගෙදර පොඩ්ඩයි. පොඩ්ඩයි යාළුවනේ. අම්මේ. වූ! What do you think about Sri Lanka? It's a very beautiful country, but rainy today. And very kindest people. Nice to meet you, bro. The most hardest part. Bye bye. Bye bye. මේ අතල්ලේ ගන්නදී ආරේ වල එන්න ඕනේ. සෞරියයි. අම්මා. අම්මට සිරි රනියා අඩෝ ඒක ආතල්යකු
4 මාරයි මට කිව්වේ 12 මාසයකටනේ අම්මා ගන්න ගත්තේ. පැහැදිලිව විතර ඇවිල්ලා අපි නැවතුණා ටිකක් කියලා. ඕව සීලං වල පැයක් විතර හිටියා. ෆොටෝ ගැහුවා. අපි යන්නේ පල්ලෙහාට යනවනේ. ඔව්. අපි දැනගෙන ගිහින් පල්ලෙහාට යන්නේ. guys අද උඩවල් ඉන්නේ අඩෝ දැන් නම් සීතලයි මිනිහා අඩෝ හුන්නග බා මේ පැත්ත බලපංගෝ රත්නපුර පැත්තේ යමන්ද ඒ සෙරප්පු ගලවල බෑ අවාරේ සිරිපා අපි උඩමල වින්නේ දැන් වෙලාව 4:49 අපි ආයි පල්ලෙහාට යන්න තමයි හදන්නේ බලමු පැය ගියා කියලා බලමු පල්ලෙහාට මේ ඇයිද කියලා අද මග නතර වෙනවද ඉඳලා යනවද නතර වෙන්න නම් තනක් නැහැ. තැනක් නැහැ යන්න වෙනවා කොහොමද කොහොමත් යන්න වෙනවා ඉතින් එහෙනම් සෙනගියා කිව්වද මං ඇහුවේ නෑ බහිනවද කියලා එතුම්බ බැහුවා රායිලා බහිනවද කියලා නෑනේ. එහෙනම් යම ඉතින් යකෝ අර අයියලා ඉන්නවද දන්නේ නැනේ උඩ ඇයි අර කාමරේ තිබ්බේ බැරිද අඩෝ අරුන් ගිහිල්ලත් ඉවරනේ බා අම්බෝ රියා දැන් නම් සීතලයි අම්බෝ ya ආයි ඉඳිලි නෑ යමන් ආයි නවතින්න තෝ යමන් කෙලින්ම ඔව් දැම්ම අවුලන්නේ නෑනේ දැන් යම මොකද බහිම මොකද මේකේ ලයිටුත් නෑ ආයි ටෝස් ගෙනාවෙත් නෑ ඒක පස්සේ කිව්වා අපිට කොටි ඉන්නවා කිව්වා ඒ දැන් ලොකු ඒ කොටි ඉන්නවා කිව්වේ බං අර
තේ කෑල්ල වුණේ බං අතන අර පන්සලත් එක්කනේ බං. ඒ කියන්නේ මම පටන් ගන්න හරියමනේ. මේ ටික හැදිලා තියෙන ඉතින් බලහන්කුනේ. අඩෝ. අවාරේ තමයි එන්න ඕනි. යන්න නම් බෑ. ඔයාලා එනවනම් උදේ එන්න. උදේ 6ට එන්න තිබ්බනම් අවසාන 5 බස් එකේ යන්න පුළුවන්. අපිට යන්න බසුත් නෑ. අයියෝ. ආයි තියෙන දැන් හවස 5ට අන්තිම බස් එක යනවා. දැන්ටමත් අපි තාම උඩනේ. තව විනාඩි 7යි තියෙන්නේ. එනවනේ සෙල්ලන්නේ. ආයි ගෙලිම පාන්දර 4 පාරණකම් කොල්ලෝ ඉන්න ඕනි. හැටන් වලට යන්නත්. එන්න එන හැමෝම පරිස්සමෙන් එන්න. අවසර ගන්න සිද්ධිය නම් එහෙම නෑ. ගොඩක් කට්ටිය මේ අවාර කියලා නෑ. කට්ටිය ගොඩක් හිටියා. අවසර ගන්න කියන්නේ එතන පොලිස් ස්ටේෂන් එකේ තියෙනවා. එතනින් ID එක දීලා ID නම්බර් දීලා ඒ ටික දීලා ඉච්චරයි. විශේෂ අවසරයක් නෑ. එන්න හවස් වෙන කලින් යන්න. එච්චරයි. Mada sigi prenia. Aduh, supiri bang. Aduh, no.
ඈ අර ගියන්න බලපන්. අම්මා හරි හරි එනවා යම. පේනවා. අඩෝ. අම්මට සිරි. බලන් තිබ්බ හොඳටම. අඩෝ අර දියලි සෙට් එකම පේනවා බං. මේ අඩෝ පේනවා බං. යම අපි දෙන්න විතරයි. මළුවේවත් කවුරුත් නැහැ. තෝජුත් නෑ අපි දෙන්න ඉතින් අවසානෙටම. අර අලියාගේ වීඩියෝ එක තිබ්බේ මේ ටිකේද? නෑ මේ බලපන්. සීත ගඟුල යද්දි තිබ්බේ කොහමද? එද්දි කොහමද? ඔන්නෝකයි අවාරේ. අපිට ඕචි නෑනේ මේ දේ පොඩ්ඩක් යන්නේ අවුල අපිට මේ කට්ටිය සෙට් වුණා. පතේ හා නස්නේ අපරායවර දෙන ගොන් ආරාපේ දෙන්න කියලා ඉන්නේ මචං. වරස් නැදගෙන කියන්නේ. අන්තිම බස් එක පහට තියෙන්නේ. පහට තියෙන අන්තිම බස් එක. බස් වල යන්න බලාගෙන ඉන්න එපා ඔයාලා. පහ වෙනවල. පහ වෙනවනම් ටෝචුත් අරගෙන ඉන්න. එලින්ම නල්ලා දන්නේ 8:35යි රාත්‍රී 8:35යි පාන්දර 4:00ට මේ බස් එක තියෙන්නේ. ඒත් බස් එකක් නෑ තාම. බස් එකක් නෑ, බස් එකක් ෂුවර් නෑ. ෂුවර් නෑ. කතරගම එකක් තියෙනවා හිතුනොත් ඒ ගියා. එහෙනම් දැන් 60කට ගියත් වැඩක් නෑ. වැඩක් නෑ. ට්‍රේන් උත් නෑ. එහෙමත් නෑ අද. නයිට් මේල් නෑ. 60 පයින් ගියත් වැඩක් නෑ. කොටින් මිනන අමාර එනවනම් හොඳට ප්ලෑන් එක කරලා එන්න. මේ මූ තමයි කිව්වේ හෙට යන් කියලා අද කතා කරලා මටත් මං ගෝ බෑම කියලා. පුළුවන් නම් උදේ 6 වෙද්දි කරුණා කරන්න බලාගෙන ඉන්න බස් එකේ නවන. බස් එකේ යනවා. අන්න ඒකයි වැදගත්. අන්න ඒකයි වැදගත්. මේක අපේ සල්ලි තියෙනවා. මේ බල්ලෙක් නෑනේ මම අපි දෙන්න ඉතින් පොලිසිය නෑ කවුරුවා. පොලිසියෙත් නෑ. විලේදියයි කීතිදිය. බස් එක නැතුණා. තව ගයිඩ් දෙන්නවා. 33යි. අතරා මාරේ බස් එකට මුල් නල්ලා තන්නේරම අපි දෙන්න විතර. We were in trip. අයන ඈ? අයන දාර trip. ආර ඉවා දෙනවා උඩ පුසු. අතල් ටික දාන්නම්.
බඳලාරි ජේස්දාන් කොට කියන චූටා. අයියෝ අයියෝ. අද කොහෙද ඉන්නේ? අපි දැන් ඉන්නේ කොටුවේ යනවා දැන්. විසිරියන්න සුපුරුදු පරිදි end of the trip. එන කට්ටක් කෑවේ නේ.